දැන් 18ට අඩු කෙනෙක් දරුවෙක්නේ 16යි නමුත් 18ට අඩුයි. ලිංගික ප්‍රවේශයකට කැමැත්ත ලබා දීලා ගැප් ගැනීමක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? සාමාන්‍ය නීතිය යටතේ ගත්තොත් විවාහ වීමේ වයස අවුරුදු 18 විදියට හඳුනා ගන්නවා. ඒ වගේම අපේ රටේ තව ආගමික නීති තියෙනවා. මේ නීතිය යටතේ ඇත්තටම 18ට කලින් විවාහ වීමේ හැකියාව ලැබිලා තියෙනවා. 16ට අඩු දරුවෙක් ලිංගික ප්‍රවේශයකට කැමැත්ත ලබා දුන්නොත් මොකද වෙන්නේ? ඔව් ඒක ඇත්තටම ස්ත්‍රී දූෂණයක්. ශ්‍රමිකත්වයේ ලබා දීමේ වයස ඇවිල්ලා වයස අවුරුදු 16. ඉතින් 16 සම්පූර්ණ වුණා කියලා ඕනම ජොබ් එකක් කරන්න පුළුවන්ද? බැහැ. 12 සම්පූර්ණ වෙච්ච දරුවෙක් අපරාධ වැරැද්දක් සිද්ධ කරොත් අපේ රටේ නීතිය අනුව දඩුවට දඩුවම් ලබා දෙන්න පුළුවන්. නමුත් අපි ඒ දඩුවම් ලබා දීමේදී විශේෂ කාරණා දෙකක් සැලකිල්ලට ගන්නවා. ඒ කියන්නේ ඒ වරද සිද්ධ කරන්න අවශ්‍ය මානසික අංගය සම්පූර්ණ වෙලා තියෙනවද කියන කාරණේ සැලකිල්ලට ගන්න ඕනේ. එහෙම නැත්නම් 12 සම්පූර්ණ වෙච්ච ගමන් දරුවාගේ වයස සලකලා බලලා අධිකරණයකින් දඩුවම් ලබා දෙන්නේ නැහැ. ගොඩක් අකීකරු දරුවෙක් ඉන්නවා. එයාව හදන්න හිතාගෙන පහර දීමක් කරනවා. මේක ළමා ප්‍රයෝජනයක්ද? මොකද හිතන්නේ දැන් අපි හැමෝම එහෙම බැලුවොත් ළමා ප්‍රයෝජකයෝ නේ. අකීකරු ළමයට ගහන එක ළමා ප්‍රයෝජනයක්ද? ඔව්ද නැද්ද? ඔව් අනිවාර්යයෙන්ම මොන හේතුවකට හරි දරුවෙක්ට පහර දෙනවා නම් අපි ඒක ළමා අපයෝජනයක් විදියට තමයි හඳුරගන්නේ. මොකද පහර දෙනවට වඩා වෙනත් ක්‍රම තියෙනවා දරුවෙක්ව හරි මඟට ගන්න. ඉතින් ඒක නිසා හැම වෙලේම පහර දීමට වඩා වෙනත් ක්‍රම පාවිච්චි කරනවා නම් හොඳයි. දැන් ගොඩක් කලාවට දෙමාපියෝ හරිම කාර්යබහුලයි නේද? දැන් දරුවා ඉස්කෝලේ ඇදලා ආවම එයාට බත් ටිකක් කවන්න, හග් එකක් දෙන්න අම්මලා තාත්තලාට වෙලාවක් තියනවද? එහෙම නැත්නම් හැමෝම ෆෝන් එකේ කාර්යබහුලයි නේද? ළමයාටත් ෆෝන් එකක් තියෙනවා, අම්මටත් තියෙනවා, තාත්තටත් තියෙනවා. ළමයාත් එක්ක එහෙම කතා කරන්න ඒ වගේ දේවල් වලට වෙලාවක් නැහැ. මේක ළමා අපයෝජනයක්ද? දරුවෙක්ට ආදරේ සෙනෙහස පෙන්වන්න නැති එක. ඔව් ඇත්තටම මේක ළමා අපයෝජනයක්. මොකද මේක දරුවට මානසික වශයෙන් ගොඩක් බලපාන්න හැකියාවක් තියෙන කාරණයක්. නිර්වාච ඡායාරූප වීඩියෝ පට වගේ දේවල් දරුවන්ට පෙන්නනවා නම් මේවා ළමා අපයෝජනද? ඔව් දැන් ගොඩක් කලාවට අපේ රටේ මේ දේවල් සිද්ධ වෙනවා. මෑතකදී එක සිද්ධියක් වාර්තා වුණා. පන්තිභාර ගුරුවරයෙක් තමන්ගේ පන්තියේ ඉන්න 5 වසරේ පිරිමි ළමයි 5 දෙනෙක් අරගෙන එයාගේම ෆෝන් එකේ නිර්වාච ඡායාරූප දරුවන්ට පෙන්නලා තිබ්බා. මීගමුව ප්‍රදේශයේ ගුරුවරයාව අත්අඩංගුවට ගත්තා. දැන් අපි මේ දේවල් කතා කරන්නේ ඇත්තටම මේ අපේ රටේ ඇතුලේ මේ වගේ දේවල් ඕන තරම් වාර්තා වෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් මේ විදිහට අසභ්‍ය ඡායාරූප වගේ දේවල් දරුවෙක්ට පෙන්නනවා නම් මේකට අපි මේක ඇත්තටම අපිට ලිංගික අපයෝජනයක් විදිහට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඈතදී කොටහේන පැත්තේ ගෑනු ළමෙක් වයස අවුරුදු 16යි 7 වෙනි තට්ටුවෙන් පැනලා සියදිවි හානි කරගත්තා. පාසලේදී ඒ දරුවට සිද්ධ වෙච්ච ලිංගික අපයෝජනයක් නිසා. ඒ වගේම ගිය සතියේ වාර්තා වුණා වයස අවුරුදු 12ක පිරිමි ළමයයි වයස අවුරුදු 8 එයාගේම නංගි කොස්ගම ප්‍රදේශයේ අම්මා කුරුඳු කපන්න යන කෙනෙක් එයා ගෙදර නැති වෙලාවේ එයාගේ ඥාති සහෝදරයෙක් වයස අවුරුදු 23යි අසල්වැසියෝ දෙන්නේ 65යි 73යි වයස. ඒ ළමයි දෙන්නව ලිංගික අපයෝජන බරපතල විදිහට ලිංගික අපයෝජනයට ලක් කරලා තිබ්බා. ඉතින් මේ දේවල් ගැන කතා කරද්දී අපි ඇත්තටම කනගාටුදායක වෙන්න ඕනේ. ඒ වගේම අපි අපේ ළමයිව මේකෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කරගන්න ඕනේ. බරපතලම අපයෝජන ලිංගික අපයෝජනයනේ. ඒක සිද්ධ වෙන හැම දරුවම මේක ගිහිල්ලා අම්මට තාත්තට කියනවද? එහෙම නැත්නම් අම්මට තාත්තට කිව්වත් ඒගොල්ලෝ මේක පොලිසියේ පැමිණිල්ලක් දාන්න එහෙම නැත්නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කියන්න වගේ හැම වෙලෙම පෙළඹෙනවද? නෑ. ගොඩක් වෙලාවට පැමිණිලි කරන්නත් අපේ රටේ මිනිස්සු අදිමදි කරනවා. මොකද මේකෙන් තමන්ගේ දරුවගේ අනාගතයට බලපෑමක් ඇති වෙයි. එහෙම නැත්නම් පවුලේ නම්බුවට හානියක් සිද්ධ වෙයි වගේ විවිධ හේතු නිසා මිනිස්සු මේ වගේ අපයෝජන වාර්තා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ වගේ ළමා අපයෝජනවල අපිට දැනගන්න හම්බ වෙන්නේ මතු පිටින් තියෙන ප්‍රමාණය විතරයි. නමුත් ගොඩක් වෙලාවට මීට වැඩි ප්‍රමාණයක් ළමා අපයෝජන සිද්ධ වෙනවා. ඒ වගේම මේ දේවල් සංගවිලා තියෙන
දේවල්. ගිය අවුරුදු 14ක ගෑනු ළමෙක් මැරුණා ඇත්තටම පාසලේ ගුරුවරියෝ දෙන්නෙක් ඒ ළමයා පන්තියට එන්න විනාඩි 20ක් වරක් වුණා කියලා ගොඩක් දරුවට පහර දීලා තිබ්බා, කොසුමිටකින් පහර දීලා තිබ්බා. දරුවා ICU එකේ මාසයක් ඉඳලා මිය ගියා. එක වසරේ ඉද්දි තව ළමයෙක්ව හැපුවා කියලා පාසලේ ගුරුවරිය විසින් දරුවගේ කනට ගහලා තියෙනවා. ඒ දරුවගේ කනෙන් ලේ එන්න. දැන් දරුවගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා බැලුවොත් දරුවට කිසි දෙයක් මතක නැහැ. අයන්නවත් මතක නැති වෙලා තියෙනවා ඒ කරපු පහර දීම සහ කම්පනය නිසා දරුවා. ඊට පස්සේ දැන් දරුවව ආයි මොන්ටිසෝරියේ ඉඳන් උගන්නගෙන එන්න අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට දරුවා ඒ මොන්ටිසෝරිය ඇතුළේදී ඒ ගුරුවරුන්ට දීපු විශේෂම උපදෙස් තමයි දරුවා සාරියක් ඇඳපු කෙනෙක් දැක්කත් ෂොක් වෙලා අඬන්න ගන්නවා. ඒ මොන්ටිසෝරියේ ටීචර්ස්ලාට තහනම් කරලා තියෙනවා සාරිය ඇඳගෙන ඉන්න. මොකද මේ දරුවගේ තියෙන තත්ත්වය එයාව ඒ තත්ත්වෙන් ගොඩ ගන්න අවශ්‍ය නිසා සහ අනිත් අවසනාවන්තම කාරණේ තමයි දරුවට වෙච්ච සිද්ධියත් එක්ක අම්මත් අසනීප වෙලා අම්මා ස්ට්‍රෙස් එකට රෝහල්ගත වෙලා බෙහෙත් ගන්න තත්ත්වයට මේ වෙද්දිපත් වෙලා තියෙනවා. ඉතින් අපේ රටේ හරිම භයානක තත්ත්වයක් තමයි මේ ළමා අපයෝජන සම්බන්ධයෙන් අපි කතා කරොත් තියෙන්නේ විශේෂයෙන්ම මේ ශාරීරික ළමා අපයෝජන සහ ලිංගික අපයෝජන ගැන අපි කතා කරුවොත්. ඈතකදී අවුරුදු 10ක ගෑනු ළමයෙක් මිය ගිහිල්ලා තිබ්බා බඩේ අමාරුවට අම්මා රෝහලට එක්කන් යන්නේ නැතුව කට්ටඩියෙක් ගාවට ගෙනහිලා දවස් 3ක් තැඹිලි වතුර බොන්න දීලා දරුවට වේවැලෙන් පහර දීලා තියෙනවා. තුන්වෙනි දවසේ දරුවා මිය ගියා. දැන් අපි කොච්චර දියුණු ලෝකෙකද ඉන්නේ. ඉතින් ඒ වගේ ලෝකෙක ඉඳලා අම්මලා තාත්තලා මේ වගේ වැරදි සිද්ධ කරනවා නම් ඇත්තටම ඒවා අපිට ළමා අපයෝජන විදියට තමයි හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ. මහර දෙමව්පියන්ගේ මතයක් තියෙනවා දරුවෙක් ගහන්න නැතුව හදන්න බෑ කියන කාරණාව. නේ? මේක ඉස්සර ඉඳලම එන කාරණාවක්. නමුත් ඔබ ගහන පහර දරුවගේ ජීවිතයට දරුවගේ ශරීරයට යම් කිසි දුරකට ආබාධයක් ඇති කරනවා නම් ඒක අනිවාර්යෙන් ළමා අපයෝජනයක් තමයි අම්මිතාට. දිගින් දිගටම දරුවෙකුට ගෙදරදී හරි පාසලේදී හරි එයා නිරන්තරයෙන් රැඳෙන තැනකදී හරි අපි ඕගොල්ලන්ගේ වචන වලින් කිව්වොත් එහෙම මෝඩයා ගොනා හරකා කියලා බනිනවා නම් ආමන්ත්‍රණය කරනවා නම් ඒ දරුවා කාලයක් යනකොට හිතන්න පටන් ගන්නවා ඇත්තටම මම ගොනෙක්ද දන්නේ නැහැ. ඇත්තටම මම මෝඩයෙක්ද දන්නේ නැහැ. මොකද ගෙදර අම්මයි තාත්තයිත් මට මේ විදිහට කතා කරනවා. ඉස්කෝලේදී ගුරුවරුත් මට මේ විදිහට කතා කරනවා. සමහර වෙලාවට මගේ යාළුවොත් මේ විදිහට කතා කරනවා. හරි? එතකොට දරුවගේ ආත්ම වටිනාකමට යම්කිසි හානියක් සිද්ධ වෙන විදිහට දරුවා කියන දේවල් ගණන් ගන්නේ නැතුව දරුවගේ හැඟීම් ප්‍රකාශ කරගන්න ඉඩක් නැතුව දරුවව පහත් කරලා කතා කරන සමහර තැන්වලදී දරුවව මානසික අපයෝජනයට ලක් වෙනවා. ගෑනු ළමයි විතරද ලිංගික අපයෝජන වලට ලක් වෙන්නේ? නැහැ. ගෑනු ළමයි වගේම පිරිමි ළමයිනුත් බහුලව ලිංගික අපයෝජන වලට ලක් වෙනවා. නමුත් අපේ සමාජයේ වැඩි ආරක්ෂාවක් දෙන්නේ කාටද? ගෑනු ළමයන්ට. දරුවන්ව ලිංගික අපයෝජන වලට ලක් වෙන්නේ වැඩිහිටියන්ගෙන් විතරක් නෙමෙයි. සමවයස් දරුවන්ගෙන් තවත් දරුවන්ට ලිංගික අපයෝජන වෙනවා. ඒ වගේම වැඩිමල් දරුවෝ අතින් ඒ කියන්නේ අපයෝජනයට ලක් වෙච්ච දරුවට වඩා වැඩි වියේ ඉන්න දරුවෙක් අතින් පවා ලිංගික අපයෝජන සිද්ධ වෙන්න පුළුවන්. දැන් ළඟදී කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක රගර් ටීම් එකක් ඇතුලේ මේ විදිහට ලිංගික අපයෝජනයට ලක් වෙච්ච පිරිමි දරුවෙක් ගැන වාර්තා වුණා. දැන් අපි දරුවෝගෙන් අහලා බැලුවාම දැන් සෞඛ්‍ය පොතේ ඒ කොටස තියෙනවා නම් ඉස්කෝලේ ටීචර් කියන්නේ ඒ පිටුව ගෙදර ගිහිල්ලා කියව ගන්න. එහෙම නැත්නම් අම්මගෙන් ගිහිල්ලා අහගන්න. එතකොට අපිට මේක මේ වයසට සරිලන ආකාරයේ නිසි ලිංගික අධ්‍යාපනයක් විදියට හඳුනා ගන්න පුළුවන්ද? එහෙම හඳුනා ගන්න බෑ. ඒ වගේම දෙමව්පියොත් මේ දේවල් දරුවොත් එක්ක විවෘතව කතා කරන්නේ නැහැ. ඉතින් අපේ රටේ ලිංගික අපයෝජන, ළමා ලිංගික අපයෝජන වැඩි වෙන්න මේකත් එක්තරා ආකාරයක හේතුවක් විදියට හඳුනා ගන්න පුළුවන්. ඔයාගේ ඇඟේ මේ දේවල් කාටවත් අල්ලන්න දෙන්න එපා. විශේෂයෙන්ම මුඛය, පපු ප්‍රදේශය සහ යට ඇඳුම් වලින් වැසෙන ප්‍රදේශ. මේක කියන්න දරුවෙක්ට ඔයගලන්ට ලිංගික අධ්‍යාපනයක් ගැන කතා කරන්න ඕනද? නැහැ. දරුවට කියලා දෙන්න ඕනේ තමන්ගේ ඇඟ අයිති තමන්ට විතරයි. වෙන අයට අල්ලන්න දෙන්න එපා. විශේෂයෙන්ම මේ ශරීර කොටස් කාටවත් අල්ලන්න දෙන්න එපා. මේ කොටස් ඇල්ලුවොත් විතරද ලිංගික අපයෝජනය වෙන්නේ? නැහැ. ඇත්තටම දැන් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කවුරු හරි කෙනෙක් දරුවෙක්ගේ කලව අත ගන්නවා අනවශ්‍ය විදියට. පිට අත ගන්නවා, බෙල්ල අත ගන්නවා. මේවා ලිංගික අපයෝජන නෙවෙයිද? ඔව්. ඒ කෙනා දරුවව අල්ලන්නේ අයහපත් අදහසකින් නම් තමන්ට ලිංගික තෘප්තියක් ලබා ගන්න අරුමුණෙන් මේ දේවල් සිද්ධ කරනවා නම්
ඇත්තටම ඒවා ලිංගික අපයෝජන Facebook page එකක්. ඒකේ followers ලා 65000ක් ඉඳලා තිබ්බා. ඒකේ අප්ලෝඩ් කරන්නේ දරුවෝන්ගේ photos. හැබැයි මෙතන තිබිච්ච දේ තමයි ඒ දරුවෝන්ගේ අසභ්‍ය ඡායාරූප නෙමෙයි. ඒ මිනිස්සු ඒ අප්ලෝඩ් කරන්නේ අම්මලා තාත්තලා Facebook එකට දාපු දරුවන්ගේ ෆොටෝස්. ඒගොල්ලෝ ඒවා ඩවුන්ලෝඩ් කරලා අරගෙන අර පේජ් එකට අප්ලෝඩ් කරනවා. නමුත් අප්ලෝඩ් කරද්දි දාන කැප්ෂන් එක. දැන් එතන ඉන්නවා ලස්සන ගෑනු ළමයි වයස අවුරුදු 10යි චූටි ළමයි ගවුම් ඇඳලා ලස්සනට ඉන්නවා. නමුත් ෆොටෝ එක අප්ලෝඩ් කරද්දි දාන කැප්ෂන් එක තමයි මේ කෙල්ලෙක් ඉන්න කැමති කවුද? දැන් ඔන්න ඒක ෆලෝ කරන්නේ අපේ රටේ මිනිස්සු ෆලෝවර්ස්ලා 65000ක් ඉන්නවා. එතකොට 65000ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. එතකොට අපි හිතලා බලන්න ඕනේ අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය කොයි වගේද? ළමයි අපේ රටේ ආරක්ෂිතද? අනිත් එක තමයි ඕගොල්ලෝගේ Facebook එක ඇතුලේ ඉන්නේ ඕගොල්ලෝ ජීවිතේ එකපාරක් හරි හම්බ වෙච්ච කට්ටිය විතරද? එහෙම කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවද මෙතන? මගේ Facebook එකේ ඉන්නේ මම ජීවිතේ ඇත්තටම දන්න අය විතරයි පෞද්ගලිකව කවදා හරි හම්බ වෙච්ච කෙනෙක් විතරයි. එහෙම කියන්න හැකියාවක් තියනවද? නැහැ. නමුත් අපි එහෙම Facebook එකකට අපේ දරුවන්ගේ ඡායාරූප අප්ලෝඩ් කරන්නේ නැත්ත ඕන තරම් අප්ලෝඩ් කරනවා. එතනින් දැන් AI තාක්ෂණයක් ගොඩක් දියුනේ අපි දන්න ඕන තරම් ෆොටෝස් එඩිට් කරලා හදාගන්න හැකියාව තියෙනවා. හොඳ ෆොටෝ එකක් අරගෙන අසභ්‍ය ඡායාරූප හදන්න හැකියාව තියෙනවා. අපි මේ දේවල් කියන්නේ ඇත්තටම මේ අපේ රට ඇතුලේ වාර්තා වෙන සිද්ධි සැලකිල්ලට අරගෙන 160ක් ළමා ලිංගික අපයෝජන අපරාධකරුවෝ ඇවිල්ලා පවුලේ මිතුරෙක් හෝ අසල්වැසියෙක් දරුවගේ පවුලේ මිතුරෙක් හරි අසල්වැසියෙක් තමයි 160ක්ම දරුවෝ ලිංගික අපයෝජනයට ලක් කරලා තියෙන්නේ. ඊට පස්සේ 130ක් දරුවෝන්ව ලිංගික අපයෝජනයට ලක් කරලා තියෙන්නේ දරුවගේ ඥාති. පියා මාමා සීයා බාප්පා ඥාති සහෝදරයෝ මේ වගේ අය තමයි 130ක්ම දරුවෝන්ව ලිංගික අපයෝජනයට ලක් කරලා තියෙන්නේ. ඊට පස්සේ නාදුනන පිරිස බැලුවොත් 110ක් විතර ප්‍රමාණයක් තමයි දරුවෝන්ව ලිංගික අපයෝජන වලට ගොදුරු කරන් තියෙන්නේ. එතකොට දැන් අපි දරුවෝන්ව වැඩිපුරම ආරක්ෂා කරගන්න ඕනේ කාගෙන්ද එහෙනම්? අපේ ළඟම ඉන්න අයගෙන්. මොකද ඒගොල්ලන්ට තමයි දරුවට ඊටාම පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්. මේ වගේ අය කියන දේවල් දරුවෝ විශ්වාස කරනවා පහසුවෙන් දරුවෝන්ව නම්ම ගන්න හැකියාව තියෙනවා. වයස අවුරුදු 16යි පිරිමි ළමයි 22ක්. පාසල් යන වයසේ පිරිමි ළමයි 22ක් අතින් සමූහ දූෂණයට ලක් වුණා. දැන් තනමල් වල තියෙන්නේ කොහෙද? ඉන්දියාවේද? නෑ. තනමල් වල තියෙන්නේ අපේ රටේ ලංකාවේ. ඒ වගේම දැන් මේක සිද්ධ වුණේ අපේ රටේ ගෑනු ළමෙක්ට වයස අවුරුදු 16යි. ඒ කියන්නේ මේ අවුරුද්දේ O level ලියපු ගෑනු ළමෙක්ට. දැන් අපි හිතලා බලන්න ඕනේ රටේ තත්ත්වය කොච්චර භයානකද. දැන් මේ ගෑනු ළමයා පිරිමි ළමෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා. එයාගේ පිරිමි ළමයාව හම්බ වෙන්න ගිය අවස්ථාවක අහල පහල ගේකට ගිය වෙලාවක එයාගේ යාළුවෝ එකතු වෙලා ඒ දෙන්නගේ ෆොටෝස් අරගෙන ඊට පස්සේ පිරිමි ළමයාත් එකතු වෙලා යාළුවොත් එක්ක ඒ ගෑනු ළමයාට තර්ජනය කරලා තියෙනවා. ඔයා මාත් එක්ක හිටියා වගේ යාළුවොත් එක්ක හිටියේ නැත්තම් ෆොටෝස් ටික අන්තර්ජාලයට දානවා අම්මට එවනවා කියලා. ඒ කරපු තර්ජනයත් එක්කම අන්තිමට ගෑනු ළමයාට පිරිමි ළමයි 22ක් අතින් සමූහ දූෂණයට ලක් වෙන්න වුණා. ඉතින් අපි අපේ ළමයිව තියාගෙන ඉන්නේ මේ වගේ සමාජයක් ඇතුලේ. ඉතින් අම්මලට තාත්තලට අවබෝධයක් නැත්තම් මේ තියෙන ප්‍රශ්න අපේ රට ඇතුලේ ළමයිව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම හොරණින් වාර්තා වෙච්ච සිද්ධිය ගත්තොත් ගෑනු ළමයට වයස අවුරුදු 14යි පුරුෂයෝ 5ක් අතින් සමූහ දූෂණයට ලක් වෙලා තියෙනවා. පුරුෂයන්ගේ වයස බැලුවොත් වයස අවුරුදු 65 75 වගේ ඊටාම වයස්ගත මිනිස්සු තමයි මේ දරුවන්ට මේ අපරාධය සිද්ධ කරලා තිබ්බේ. දැන් 3 වසරේ ළමයෙක් කියන්නේ වයස කීයද? 8යි. ඒ දරුවා තමන්ගේ පන්තියේ අනිත් ළමයි එක්ක මේ ලිංගික ක්‍රියාකාරකම් වගේ දේවල් කරන්න උත්සාහ කරනවා. එතකොට දැන් ටීචර්ට ඇති වෙලා තිබිච්ච සැකේ තමයි මේ දරුවව එක්ක ලිංගික අපයෝජනයකට ලක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ දරුවා මේ වගේ දෙයක් එයාගේ ගේ ඇතුලේ දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මෙහෙම ලක්ෂණ තියෙන දරුවෝ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. ළමා ලිංගික අපයෝජනය නිසාම ලිංගික සම්ප්‍රේෂණය වන රෝගවලදීච්ච දරුවෝත් අපේ රටේ ඉන්නවා. යම්කිසි දරුවෙක් අපයෝජනයට ලක් වෙලා තියෙනවා කියලා ආරංචියක් හම්බුණොත් මේවා දැනුම් දෙන්න ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අංකේ තියෙනවා. අපි දීපු අත්පත්‍රිකාවේ අංක 19 29. ඒ වගේම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දෙන්න පුළුවන් අංක 109.
ඊට අමතරව අපේ පීස් සංවිධානයට කෝල් කරලා කිව්වත් අපි උදව් කරනවා. අපි දරුවන්ට නොමිලේ නීති සහාය ලබා දීම සිදු කරනවා. අපයෝජනයට ලක් වෙච්ච දරුවෙක් ඉන්නවා නම් එයාට නීති සහාය අවශ්‍ය නම් අපි උසාවියට යවන්න ලෝයර්ස්ලා ලබා දෙනවා. කිසිදු මුදල් අය කිරීමක් සිදු කරන්නේ නැහැ. මම ඇවිල්ලා පීස් සංවිධානයේ වැඩසටහන් නිලධාරිණිය විදිහට කටයුතු කරනවා. නීතිඥ අමාලි රණසිංහ ඒ වගේම අපේ ව්‍යාපෘති නිලධාරී හර්ෂ බණ්ඩාර මහතා තමයි මේ අවස්ථාවට සහභාගී වුණේ. ඉතින් ගොඩක් ස්තුතියි අපි වහන් හිටියට. මේ දේශනේ කතා කරපු කාරණා ඇහෙනකොට මේක මිනිස් සමාජයක්ද කියන ප්‍රශ්නේ අපිට ආවා. නමුත් දැන් ඔබට මේ හෝරාව ඇතුලේ මේ හෝරා දෙක ඇතුලේදී මනුෂ්‍යත්වයේ තියෙන උත්තරීතර බව එහෙම නැත්නම් මිනිස් සාරය කියන එක මුණ ගැසෙනවා සංගීතය ඇතුලේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසය ගිටාරයට මුසු කරනවා. මේ හදවතේ නාදේ අපේ මේ සෙනෙහස ගීමියසිය සාර්ථක කරන්න අද අපේ අපිත් එක්ක අත්වැල් බැඳගත් මේ වාද්‍ය වෘන්දයට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් කැප වෙලා දුර බැහැර ඉඳන් එහෙම හැමෝම එකතු වෙලා ඉන්නේ අපි වෙනුවෙන්. ඊටාම සුළු මුදලකට මේක මිල කරන්න බෑ අපිට මේක. අපි වෙනුවෙන් එහෙම අපිට ඒක ලෑස්ති කරලා දුන්න දයාත්‍රි ගුරු මහත්මියට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද පැමිණි අපේ ආදරණීය දෙමව්පියන්ට ඒ වගේම මව්වරුන්ට පියවරුන්ට දරුදරියන්ට අපේ කාර්ය මණ්ඩලයේ සියලුම සෞඛ්‍ය අධිකාරී කාර්යාලයෙන් පැමිණ සිටින සියලුම මහත්ම මහත්මීන්ටත් මගේ මව්හවුල විශේෂයෙන්ම මව්හවුලේ කැප වෙලා වැඩ කරන කැන්දිලද පාලූතුර සෙනෙහස කණ්ඩායමටත් ඒ වගේම අපි මේ වැඩේ සාර්ථක කරන්න ගොඩාක් කට්ටිය මට නම් කිව්වොත් කට්ටිය මේ කියන්නේ අමතක වුණොත් ඒක හරි නෑනේ. ගොඩාක් කට්ටිය මේ වාද්‍ය වෘන්දය ගේන්න ඒ වගේම මේ වීඩියෝස් වලට සවුන්ඩ්ස් වලට ඒ වගේම මේ අම්මලට දෙන්න තෑගි වලට අපි මේ සුනිල් මහත්තයා මේ කට්ටිය ගොඩාක් අය උදව් කරා. ඉතින් ඒ හැමෝටම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.